හොඳයි ආයිබෝවන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ ත්‍රිකෝණ පාඩමේ පළවෙනි කොටස. හරි මෙතනදී අපි පළවෙනිට ඉගෙන ගන්න ඕන එක තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර හා බාහිර කෝණ කියන්නේ මොනවද කියන එක. හරි අපි බලමු එහෙනම් මේක ඇඳලා පෙන්වන්න. ඒතර අභ්‍යන්තර කෝණය කියන්නේ ත්‍රිකෝණයක ඇතුළත තියෙන කෝණ. අපි මේ කළු පාටින් අඳිමු. මේ විදිහට ඇතුලේ තියෙන කෝණ. හරි. ඊට පස්සේ බාහිර කෝණයක් කියන්නේ දැන් මේ ත්‍රිකෝණේ තියෙන අභ්‍යන්තර කෝණයක්. අපි මේකේ පාද නම් කරගමු A B C කියලා. එතකොට මේකේ අපි කියන BC පාදයේ දික් කළොත් C හරහා. ඒතකොට C හරහා යන විදිහට මෙහෙම දික් කරනවා. දික් කරාට පස්සේ එනවා මෙන්න මෙතන ඉඳලා මෙතනට කෝණයක් හදනවා. අන්න මේක අපි කියනවා බාහිර කෝණයක් කියලා. එතකොට ඔයාලට පේනවා ඇති මේ බාහිර කෝණයයි මේ අභ්‍යන්තර කෝණය එකට තියෙනවා. එතකොට විශේෂත්වය තමයි මේ බාහිර කෝණය එකයි අභ්‍යන්තර කෝණය එකයි එකතු ගත්තොත් අංශක 180කුත් වෙනවා. ඒ කියන්නේ එක සරල කෝණයක් මේ විදිහට. හරි. ඔයාලා දන්නා ඒතර සරල කෝණයක අංශක ගාන කීයද? 180යි. එහෙනම් අපි මේක නම් කරගමු මේක බාහිර කෝණයක්. ඒතර මේ ඇතුලේ තියෙන්නේ අභ්‍යන්තර කෝණ. හරි. එතකොට අපිට මේ ත්‍රිකෝණ පාඩමේදී කෝණ සම්බන්ධ ප්‍රවේයයන් තියෙන ත්‍රිකෝණයක. ඒතර අපි පළවෙනි එක ගත්තොත් ත්‍රිකෝණයක ඕනම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයෙහි අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමාන වේ කියලා කියනවා. බලමු අපි මේ කියලා තියෙන වාක්‍යයේ තේරුම මොකක්ද කියලා. එතකොට මෙතන දැන් මම ඇඳා මේ කෝණ දෙකක්. මේක නම් කරගමු අපි සිම්පල් A කියලා. මේක සිම්පල් B කියලා නම් කරගමු. හරි. එතකොට මෙතන සිම්පල් A හා සිම්පල් B එකතු කරොත් A ධන B කියලා ලියවෙ හැකි. මේකේ එකතුව සමාන වෙනවලු මෙන්න අනිත් කෝණේ තියෙන මේකේ අපි සිම්පල් C කියලා නම් කරා කියන්නකො. එතකොට මෙතන මේක මකමු. C එක පල්ලෙන් ලියාගමු. හරි. මෙතන සිම්පල් C කියලා නම් කරා. ඒකට අදාළ බාහිර කෝණේ තියෙනවනේ. අපි ඒක නම් කරගමු සිම්පල් D කියලා. අන්න ඒ සිම්පල් D වලට සමාන වෙනවා මොකද්ද? අනිත් ඒ කියන්නේ මේ D එක්ක හදන කෝණේ නෙවෙයි. කවුද අනිත් කෝණද? අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව සමාන වෙනවා. හරි. එහෙනම් අපිට කියන්න පුළුවන් A ධන B සමානයි D වලට. හරි. ඒ වගේම තමයි අනිත් ප්‍රමේය තමයි ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේම එකතුව කීයද අංශක 180යි. එහෙනම් අපිට ඒක ඕන ලියලා පෙන්නන්න පුළුවන් A ධන B ධන C සමානයි අංශක 180යි කියලා. හරි. අපි අභ්‍යාසයකට එමු. එතකොට ත්‍රිකෝණ සම්බන්ධ පළවෙනියට ප්‍රමේයක් කතා කරා. මොකද්ද කතා කරේ? අභ්‍යන්තර කෝණ දෙක එකතුව මොකද වෙන්නේ? අනිත් කෝණේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ එකතුවට සමානයි. ඒ කියන්නේ මොකද්ද? මෙතන 45 සහ 35 එකතු කරොත් මොකද වෙන්නේ? මෙතන x කියලානේ තියෙන්නේ මේක. නෑ මේ x ට සමානයි. එහෙනම් x වල අගය කීයද? 45 එකතු කිරීම 35 කීයද? 80ක් වෙනවා. හරි. අපි දෙවෙනි ගානත් බලමු. එතකොට මේකේ මෙතන අංශක 55යි කියලා දීලා දෙනවා. මෙතන කෝණේ අංශක 55යි. ඊට පස්සේ මේ රේඛා දෙක සමාන්තරයි. අපි දන්නවා සමාන්තර නම් මොකද වෙන්නේ? ඒකාරා යන විදිහට රේඛා ගැහුවොත් ඒකාන්තර කෝණ හැදෙනවා. එහෙනම් මෙතනත් 55ක් වෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙන්න මෙතන තියෙන n කෝණයේ අගය. එතකොට ඔයාලා දන්න විතර මේකේ n කියන එක සමාන වෙන්නේ මොකේද? මෙතන කෝණයයි මෙතන කෝණය එකතුවට. ඒතර අපි දන්නවා මම කලිනුත් කිව්වා මේක සරල කෝණයක්. හරි. මොකද සරල රේඛාවක් මත හැදෙන ගන්නේ. එතකොට සරල කෝණයක අගය කීයද? 180යි. එතකොට මෙතන කෝණේ කීයද? අංශක 100යි වල්මයි. පේන්න දින්ද දන්නේ නැහැ මකන්න. එහෙනම් මෙන්න මෙතන මම හයිලයිට් එකේ මාක් කරන්න මේ බලන්න මේ. එතකොට ඒ කෝණේ අංශක කීයක් වෙන්න ඕනද මේ? 180ක් වෙන්න ඕනේ. එහෙනම් මෙතන කෝණේ ලියාගමු කීයද? 180ෙන් 100ක් අඩු කරන්න කීයද? අංශක 80යි. ඒ කියන්නේ මෙතන 80යි. දැන් එහෙනම් මේ n කියන එක සමාන වෙන්නේ කීයටද? 80 සහ 55 එකතු කරාම එහෙනම් n සමානයි 80 එකතු කිරීම 55. එහෙනම් කීයද? 135යි අංශක. මම හිතනවා සරල උදාහරණයක් කතා කරේ. ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. අපි ටිකක් බලමු ටිකක් ගානක් ගැටලුවක්. හරි. රූපේ දැක්වෙන පරිදි AB හා CD සරල රේඛා E හිදී හමුවේ AB හා මේ බලන්න AB රේඛාවයි CD රේඛාව හරි. අපිට දී ඇති තොරතුරු අනුව A සමානයි 2x කියලා පෙන්වන්න කියනවා. මොකද්ද A කියන්නේ එතකොට? මෙන්න මෙතන තියෙන එක. මේ තියෙන මේ කෝණේ ඔයාලට පේනවා ඇති. හරි. මෙතන මේකත් A කියලා දීලා තියෙනවා. හරි. 2x කියලා පෙන්වන්න කියනවා. ඒතර 2x
කියලා එකක් මෙතන ලකුණු කරලා නැහැ. නමුත් මෙතන කෝණේ x කියලා දීලා තිනවා. පේනවා ඇතිනේ. මම ඒක highlight කරන්න මේ දින. මෙතන x මෙතන 3ix. right. අපි බලමු එතකොට මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද? දැන් මෙතන කෝණේ a, මෙතන කෝණෙත් a. එහෙනම් ඔයාලා දන්නා මොකද්ද වෙන්නේ? මෙතන මේ කෝණේ කීයද එහෙනම්? මේ දෙකේ එකතුවට සමානයි නේද? එහෙනම් 2a නේද මේ කෝණේ? අපිට එහෙනම් ඒක ලියන්න පුළුවන් මොකද්ද? a එකතු කිරීම a සමානයි 2a කාගේ කෝණේද? මෙන්න මෙතන කෝණේ a e c කියන කෝණේ. a e c කියන කෝණේ. හරි. ඊට පස්සේ ඔයාලා දන්නවා දැන් මේකේ මේ තියෙන බාහිර කෝණයක්නේ. ඒතර මේ බාහිර කෝණයට අදාළව අනිත් ත්‍රිකෝණේ කවුද අනිත් ත්‍රිකෝණේ? a d e කියන ත්‍රිකෝණය ගත්තොත් ඒකේ මෙතන කෝණ දෙක තියෙනවා. කවුද? 3ix x. එහෙනම් අපිට දැන් කියන්න පුළුවන් AEC කියන කෝණයම වෙනත් ආකාරයකට ලියන්න පුළුවන්. කොහොමද? මෙතන මේ තියෙන්නේ. මෙන්න මේ කෝණයයි මේ කෝණය එකතුවට. එහෙනම් මොකද්ද? 3ix එකතු කිරීම x. කීයද එහෙනම්? 4ix. හරි. අපි දැන් කලින් ගත්තා AEC කියන එකම 2a වලට සමානයි. එහෙනම් 2a සමානයි 4ix. දැන් මොකද වෙන්නේ? දැන් මේකේ a සමානයි 2x කියලානේ පෙන්වන්න තියෙන්නේ. එහෙනම් මේකේ a තනි කරන්න අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා. එහෙනම් දෙකෙන් බෙදන්න එහෙනම් a සමානයි අපිට එනවා මෙතන දෙකට දෙක කැපෙනවා 2ට 4 ඒවා 2යි. එහෙනම් a සමානයි 2x කියලා එකක් අපිට හම්බ වෙනවා. හරි අපි ත්‍රිකෝණ දෙවෙනි කොටසට එමු. හරි සමදීපාද ත්‍රිකෝණ ගැන තමයි මෙතනදී කතා කරන්නේ පළවෙනියටම. ඒතකොට පළවෙනි ප්‍රමේයයක් තියෙනවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණ සමාන වෙයි කියලා. ඒ කියන්නේ මේක වැඳලා පෙන්නන්නම්. මෙන්න මේ පාදයට මේ පාදේ සමාන නම් මොකද වෙන්නේ? මේ පාදෙට ඉස්සරහින් තියෙන සම්මුඛ කෝණයයි මේ පාදෙට ඉස්සරහින් තියෙන සම්මුඛ කෝණයයි සමානයි. අපිට මේක ලියලා පෙන්නන්න පුළුවන් වුණා. ABC කෝණය සමානයි කාටද? BCA කෝණයට. හේතුව මොකද්ද එතකොට? හේතුව තමයි AB සමානයි AC නිසා. right. අපි උදාහරණයකට යන් ගැටලුවකට. right. බලන්න මෙන්න මේ ත්‍රිකෝණ දීලා තියෙන මේ පාදයට මේ පාදේ සමානයි. ඒතර මේ පාදයට ළඟ තියෙන කෝණය අංශක 75යි. එහෙනම් මේ පාදේ සමාන නිසා මොකද මේකත් 75ම වෙන්න ඕන. හරි. right. එතකොට මේක 75යි මේක 75යි. එතන අපි දන්නා ත්‍රිකෝණයක කෝණවල එකතුව කීයද? 180යි. එහෙනම් අපිට මෙතන ABC කෝණය අගේ හොයන්න පුළුවන් කොහොමද? 180න් අඩු කරන්න ඕනේ 75යි 75යි. එහෙනම් 180න් අඩු කරන්න 75 75. 75යි 75යි කියන්නේ 150යි. එහෙනම් අපිට එනවා එතන කෝණේ කීයද? 180න් 150ක් අඩු කරොත් අංශක 30යි කියලා එනවා. එහෙනම් මේ කෝණේ අංශක 30ක් කියලා එනවා. මම හිතනවා මේක එච්චර අමාරු ගැටලුවක් නෙවෙයි. ওই විදිහටම අපිට මේ ගානත් එදුව හැකියි වුණා මේකෙත්. බලන්න එතකොට මේකේ දෙවෙනි ගානට අපි උන හදමු. දෙවෙනි ගාන. හරි. අපි මේක උන සංකේතයක් දාගමු. simple b කියලා. ඔයාලා දන්නවා මේ පාදයට මේ පාදේ සමානයි. එහෙනම් මේ පාදයට ඉස්සරහින් තියෙන කෝණෙත් b-මයි. මෙතන පාදයට ඉස්සරහින් තියෙන කෝණෙත් b-මයි. හරි. හරි. මේ කෝණෙත් b මේ කෝණෙත් b. දැන් ඔයාලා දන්නවා මේ කෝණ තුනේම එකතුව කීයද? 180යි. එහෙනම් b වලගේ හොයන්නේ කොහොමද? අපිට ඕන මේක සමීකරණය ලියුවොත් b එකතු කිරීම b එකතු කිරීම 80 සමානයි කීයටද? 180ට. b එකතු කිරීම b 2b. 80 සමානයි 180යි. අපිට b නේ හොයන්න ඕනේ මේකෙදි. එහෙනම් b තනි කරගමු. තනි කරගන්න මොකද්ද ගන්න? මේ 80 අපි මේ පැත්තට ගෙනියමු. එහෙනම් 180 ධන 80ක් මේ පැත්තට ගෙනාවොත් ඍණ 80ක් වෙනවා. එහෙනම් 2b වලට එනවා අපිට කීයක්ද? 100ක් නේ. 2b වලට එනවා 100ක් කියලා. එහෙනම් b වල උත්තරේ කීයද? දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. 100 දෙකෙන් බෙදුවා. එහෙනම් b වලට උත්තරේ එනවා කීයද? 50ක් කියලා. හරි අපි ඊළඟ කොටසට යන්. හරි. එතකොට සමදීපාද ත්‍රිකෝණයක අපිට දකින්න පුළුවන් වැදගත් කාරණා කීපයක්. පළවෙනි එක තමයි ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇදිල් අභිලම්බය. එතකොට ත්‍රිකෝණේ මෙතන අපි ශීර්ෂය ගමු මෙතන A B C කියලා මෙහෙම ලකුණු කරගමු. එතකොට මේකේ මෙන්න මෙතන ශීර්ෂයේ ඉඳලා
පාදයට ඇදි ලම්බයත්. ඊට පස්සේ ශීර්ෂයේ කෝණ සමච්ඡේදකයත්. ඊළඟට කියනවා ශීර්ෂයේ කෝණ සමච්ඡේද. මොකද කෝණ සමච්ඡේදකය කියන්නේ? මෙන්න මෙතන කෝණයක් තියෙනනේ. මේ කෝණය හරියටම දෙකට බෙදෙන රේඛාව. ඕකට තමයි අපි කියන්නේ කෝණ සමච්ඡේදය කියලා. ඒක මම රතු පාටින් අඳින්නකෝ. ඔයාලට තේරෙයි මොකක්ද වෙන්නේ? ඒකත් මේක මතම තමයි එන්නේ. කෝණ සමච්ඡේදක රේඛාවයි ශීර්ෂයේ ඉඳලා ඇඳ ලම්බයයි මොකද වෙන්නේ? එකම රේඛාවක් මතට එනවා. හරි? ඒ වගේම තමයි මෙන්න මේ පාදේ BC කියන පාදේ මැද ඉඳලා හරියට මැද. ඒ කියන්නේ මේ BC පාදේ දෙකට බෙදෙන විදිහට අඳින රේඛාව මොකද වෙන්නේ? ඒත් මේක මතමයි එන්නේ. ඊළඟ තුන්වෙනි එක, හතරවෙනි එක. ඊට පස්සේ ශීර්ෂයට සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදකේ. ඒ කියන්නේ මේකේ ලම්බ සමච්ඡේදකේ ලම්බය මගින් රේඛාව සමච්ඡේදනය වෙන. පාදයේ සමච්ඡේදනය වෙන රේඛාවත් මේක මතින්මයි එන්නේ. අපි ඔන්න ඒකත් අඳිමු කොළ පාට ඇඳ කළු පාටින් අඳිමු. මේක මතමයි එන්නේ. එතන ඔයාලට තේරෙනවා දැන් මේ ටික මම ඔක්කොම මකන්නම්. එතන මොකද වෙන්නේ? මේ කීව කාරණා මෙන්න මේ ශීර්ෂය මෙතන ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇති අභිලම්බයත් ශීර්ෂ කෝණයේ සමච්ඡේදකයත් ශීර්ෂයට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට ශීර්ෂයා කරන රේඛාවත් ශීර්ෂයට සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදකයත් එකිනෙකට සමපාත වේ. එතන මේක ඔයාලා කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. මේකේ අදාළ සංකල්පේ තේරුම් ගන්න. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට කෝණ සමච්ඡේදක ඇඳ කියන්නේ. ඒ කියන්නේ කෝණේ සමාන වෙන සමානව දෙකට බෙදෙන විදිහට රේඛාවක් ඇඳ කියන්නකො. ඒ රේඛාව මොකද වෙන්නේ? කෙලින්ම අංශක 90ක් තියෙන අභිලම්බයක් වෙනවා. එතකොට ඒ වගේම තමයි ඒක මගින් මොකක් වෙනවද? හරියටම මේ BC පාදේ දෙකට බෙදෙනවා. ඔය අදහස මතක තියාගත්තා නම් ඇති. මොකද මේක කරුණු විදියට මතක තියාගන්න අවශ්‍ය නැහැ. හරි. අපි බලමු උදාහරණ ගැටලුවක්. රූපේ දැක්වෙන තොරතුරු අනුව ABC හා ACD අංශක 180ක් බව සාධනය කරන්න කියනවා. කවුද එහෙනම් ABC කියන්නේ? මෙන්න මේ කෝණය. ඊට පස්සේ ACD කියන්නේ මොකද්ද? ACD. මෙන්න මේ කෝණය. කීයක්ද පෙන්වන්න කියන්නේ? 180ක්. හරි. අපි බලමු එහෙනම් මේක කොහොමද සාධනය කරන්න කියලා. එතන මේක සම දීපාද ත්‍රිකෝණයක් කියලා දීලා තියෙනවා. මේ බලන්න මේ පාදයට මේ පාදේ සමානයි කියලා දීලා තියෙනවා. ඒකෙන් කියන්න බලන්න මොකද්ද අපිට? එහෙනම් මේ ABC කෝණය සමානයි මෙතන ACB කෝණය. එහෙනම් ඒක ලියමු අපි. ABC කෝණය සමානයි ACB කෝණය කියන එකට හේතුව තමයි එහෙනම් අපි ලියමු ප්‍රමේය මොකද්ද? සමදීපාද ත්‍රිකෝණයක් නිසා. ඊළඟට එහෙනම් මේක මේ විදිහට ලියාගත්තා. දැන් අපිට කියන්නේ මොකද්ද? මෙතන කෝණය 180ක් වෙනවා කියලා පෙන්වන්න කියලා. හරි. දැන් අපි ගත්තොත් මෙතන කෝණය අපි මොකද අකුරක් දාගමු සිම්පල් b කියලා. එහෙනම් මේකත් සිම්පල් b සමානයි සිම්පල් b. හරි. ඊට පස්සේ අපි මෙතන කෝණය දාගමු x කියලා. හරි. ඔයාලා දන්නවා දැන් එහෙනම් මෙන්න මේ BD එහෙම නැත්නම් CD කියන්නේ සරල රේඛා. හරි. එහෙනම් මේ B හා x වල එකතුව කීයක් වෙන්න ඕනද? B හා x වල එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. මොකද සරල රේඛාවක් මත කෝණ. මත කෝණ. දැන් ඊතර මොකද්ද මේ අපි බලමු x කියන්නේ මොකද්ද එහෙනම්? ACD. ACD. B කියන්නේ මොකක්ද එහෙනම්? ACB. අපි දන්න ඒක මොකටද සමාන වෙන්නේ? ABCට සමානයි. එහෙනම් මෙතන ABC කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපිට අවශ්‍ය උත්තරේ මෙතනදී ලැබෙනවා. හරි. අපි ඊළඟ කොටසට යන්. ඊළඟට දැන් අපි සමද්විපාද ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය කතා කරානේ. ඒතර මේකේ විලෝමය. විලෝමයෙන් කියන්නේ මොකද්ද? මේ විදියට කෝණ දෙකක් සමාන වුණොත් මේ බලන්න. මේ විදිහට කෝණ දෙකක් සමාන වුණොත් මේ කෝණ වලට අදාළ සම්මුඛ පාද මොකක් වෙනවද? සමාන වෙනවා මේ විදිහට. හරි? එහෙනම් කෝණ දෙකක් සමාන වුණොත් පාද සමාන වෙනවා. හරි. අපි උදාහරණ ගැටලුවක් බලමු. ABC ත්‍රිකෝණයේ AB සමානයි AC වේ. එහෙනම් AB සමාන AC කියලා අපි ලකුණු කරගමු. ABC කෝණය හා ACB කෝණවල
සමච්ඡේදක. මොකද්ද මේ සමච්ඡේදක කියලා කියන්නේ? ABC කෝණය මම මේක highlighter මාක් කරන්න. මෙන්න මෙතන කෝණයයි ACB. මෙන්න මෙතන කෝණය ACB. මේ කෝණවල සමච්ඡේදකය. මොකක්ද සමච්ඡේදය කියන්නේ? හරියටම දෙකට කෝණි දෙකට බෙදෙනවා. ඒ කෝණ දෙකට බෙදෙන රේඛාව කොහෙද? රේඛාව මොකද තියෙන්නේ? O හිදී හම්බ වෙනවලු. ඒ කියන්නේ මේ තියෙන්නේ BO රේඛාවයි CO රේඛාවේ O වලදී හම්බ වෙනවා. ඊට පස්සේ දික් කරපු AOට දික් කරපු AO කියන්නේ AO රේඛාව කියන්නේ මේක. ඒතර මේක දික් කරොත් BC කියන තැන කැපෙනවනේ. එතන නම් කරලා තියෙනවා D කියලා. හරි. D හිදී BC හමු වෙයි. හරි. මේ AO කියන රේඛාව දික් කරගෙන ගියොත් BC පාදය D වලදී හම්බ වෙනවලු. දැන් කියනවා BOC සමදීපාද ත්‍රිකෝණයක් බව. ඊට පස්සේ AOB ත්‍රිකෝණයේ අංග සමයි AOC ත්‍රිකෝණයේ බව. ඊට පස්සේ AD BCට ලම්බ බව සාධනය කරන්නලු. හරි. දැන් අපි බලමු එහෙනම් මෙතන පළවෙනි ගැටලුව. right. අපිට පෙන්වන්න ඕන මොකද්ද? BOC. කවුද BOC කියන්නේ? මෙන්න මේ අපි highlight කරගමු මේ ත්‍රිකෝණය ඔන්න. හරි. හරි. එතකොට අපි දන්නවා මේකේ මොකද්ද? ABC කෝණය සමානයි කාටද? ACBට. ඒක ගානේ දීලා තියෙනවනේ. අපිට ඕන එක නම් කරගමු. අපි ඒක කැපිටල් සිම්පල් B කියලා නම් කරගමු. සිම්පල් C කියලා නම් කරගමු. එතකොට ඒ කියන්නේ මොකද්ද? B සමානයි සිම්පල් C. හරි. දැන් දීලා තියෙනවනේ මොකද්ද? කෝණ සමච්ඡේදක. කියන්නේ මේ කෝණවල සමච්ඡේදක තමයි මේ රේඛාවල දීලා තියෙන්නේ. එහෙනම් ඔයාලා දන්නවා මේක සමච්ඡේදක නම් මොකක් වෙනවද? මේක සිම්පල් B නා මේ ත්‍රිකෝණය කියන්නේ මේ අපි OBC කියන ත්‍රිකෝණේ මෙතන කෝණේ මොකක් වෙන්න ඕනද? දෙකෙන් බෙදෙන්න ඕනේ. මොකද මේ කෝණේ සමානව දෙකට බෙදලා තියෙන හින්දා. දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද? OBC සමානයි B බෙදීම 2යි. හේතුව මොකද්ද? කෝණ සමච්ඡේදනය කරලා තියෙන නිසා. හරි. ඒ වගේම තමයි OCD කෝණේ කීයද? C බෙදීම 2යි. එහෙනම් අපි OBC ත්‍රිකෝණය සැලකුවොත් මොකද්ද කියන්න පුළුවන් අපිට? අපි දන්නවා දැන් B සමානයි C නේ. එහෙනම් මොකද වෙන්නේ? B බෙදීම 2 සමාන වෙන්න ඕනේ C බෙදීම 2ට. ඒ කියන්නේ මොකද්ද? OBC කෝණය සමාන වෙන්න ඕනේ OCD කෝණයට. මේක පැහැදිලිනේ. B කෝණය C වලට සමාන නම් C කෝණයට සමාන නම් ඒක දෙකෙන් බෙදුවම එන උත්තරත් සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් එම නිසා මොකද වෙන්නේ? OBC කෝණය සමානයි OCD. දැන් මොකද වෙන්නේ එහෙනම්? කෝණ දෙකක් සමානයි. ඒ හින්දා මොකද වෙන්නේ? සම්මුඛ කෝණ සමානයි. මම මේක වෙනම අඳින්නම්. මෙතන B බෙදීම 2යි. මෙතනත් C බෙදීම 2යි. මේ දෙක සමාන නම් මොකද වෙන්නේ? මේක සමදීපාද ත්‍රිකෝණයක් වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා මොකද වෙන්නේ? BOC සම දීපාද ත්‍රිකෝණයක් වේ. හරි. මම හිතනවා මේ පළවෙනි කොටස ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි මේ ඥාන අදාළ පිළිතුරු ටික එතනින් අයින් කරන්නම්. මොකද දෙවෙනි කොටස මම හදන්න ඕන නිසා. හරි. දෙවෙනි කොටසේ තියෙන්නේ අපිට AOB ත්‍රිකෝණේ AOC ත්‍රිකෝණයට අංග සමයි. රයිට්. අපි මේකේ දන්නවා දැන් AB සමානයි AC. මේක ලකුණු කරගන්න. රයිට්. ඊට පස්සේ මේ කෝණ සමච්ඡේදනය වෙන කියලා දන්නවා අපි. කලින් මේකේ සිම්පල් B කියලා නම් කරගත්තා නේ. එහෙනම් මේක B බෙදීම 2යි. මේකත් B බෙදීම 2යි. මෙතන C බෙදීම 2යි. මෙතන C බෙදීම 2යි. එතකොට ඒ වගේම දන්නවා දැන් අපි OB C කියන ත්‍රිකෝණේ සමදීපාද ත්‍රිකෝණයක් කියලා පින් ඔප්පු කරා. එහෙනම් මේ පාදයට මේ පාදේ සමාන වෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේකේ පාද දෙකකුයි ඒ පාද දෙක අතර පිහිටි කෝණ මොකක් වෙනවද? සමාන වෙනවා. ඇයි අපි දන්නා මේ කෝණට මේ කෝණේ සමානයි කියලා අපි දන්නවා. හේතුව මොකද්ද? මොකද මේ සම්පූර්ණ කෝණේ B මේ සම්පූර්ණ කෝණේ C. එහෙනම් B ට C සමානයි නම් B බෙදීම 2ට C බෙදීම 2 සමාන වෙන්න ඕනේ. ඉතින් අපි ඒක ලියමු. සිම්පල් B සමානයි C. එහෙනම් B බෙදීම 2ට C බෙදීම 2 සමානයි.
අපි දන්නවා B බෙදීම දෙක කියන්නේ මොකක්ද එහෙනම් A B O A B O ඊට පස්සේ A C O C බෙදීම දෙක කියන එක. right. දැන් කෝණයක් සමාන කරගත්තා. පාද සමාන කරමු. එහෙනම් AB සමානයි AC ඊට පස්සේ OB සමානයි OC. මේක අපි කලින් ඔප්පු කරගත්තනේ. මොකද අපි OBC සමද්විපාද ත්‍රිකෝණයක් නිසා. OBC සමද්විපාද ත්‍රිකෝණයක්. right. එතකොට මේකේ දැන් අපිට පේනවා කෝණයකුයි පාද දෙකකුයි සමාන කරගත්තා. මොකද්ද? කෝණයකුයි පාද දෙකකුයි. ඒ වගේම තමයි ඒ පාද දෙක අතර තමයි මේ කෝණේ සමාන වීම සිද්ධ වුනේ. එහෙනම් මොකද්ද සම්බන්ධතාවය අපි? පාකෝ පා. පාකෝ පා යටතේ මොකක් වෙනවද එහෙනම්? AOB ත්‍රිකෝණය අංග සම වෙනවා AOC ත්‍රිකෝණයට. මම හිතනවා මේ දෙවෙනි කොටස ඔය කට්ටියට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි තුන්වෙනි කොටස බලමු එහෙනම්. හරි. දැන් අපි ඊළඟ තුන්වෙනි කොටසේ තියෙනවා AD BC ට ලම්බව සාධනය කරන්න කියලා. හරි. දැන් අපි මෙතනදී ඔප්පු කරා මොකද්ද? AOB ත්‍රිකෝණය AOC ත්‍රිකෝණය අංග සමයි කියලා ඔප්පු කරා. හරි. ඔයාලා දන්නවා අංග සම ත්‍රිකෝණ වල මොකද්ද වෙන්නේ? අනුරූපාංග සමාන වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ කෝණයට මේ කෝණේ සමානයි. මේ කෝණයට මේ කෝණේ සමානයි. හරි. ඒ වගේම තමයි මේ පාද එහෙම සමාන වෙනවා. දැන් ඔයාලා දෙන මේ කෝණේ සමාන වෙලා තියෙනවනේ. එහෙනම් සමාන වෙනවා කියන එකේ තේරුම මොකද්ද? අපි මේ කෝණ දෙක මේ සම්පූර්ණ ලොකු කෝණය සමච්ඡේදනය වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා මේක සමද්විපාද ත්‍රිකෝණයක්නේ. කවුද සමද්විපාද ත්‍රිකෝණ වෙන්නේ? ABC. එතකොට ABC ත්‍රිකෝණය සමද්විපාදයි. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? එහි මොකක් වෙලා තියෙනවද? ඒකේ මෙන්න මේ කෝණයට මේ කෝණේ සමානයි. ඒ කියන්නේ මොකද්ද? OAB සමාන වෙලා තියෙනවා OAC ට. OAC. එතකොට දැන් මොකක්ද වෙලා තියෙන්නේ නා? සමාන වෙලා තියෙන හින්දා කියනවා මොකක්ද වෙන්නේ? BAC කෝණය සමච්ඡේදනය වේ. මොකද්ද සමච්ඡේදනය වෙනවා කියන්නේ? BAC කෝණය මේ BAC කෝණේ හරියටම සමානව දෙකට බෙදෙනවා. අපි දන්නවා සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂයේ තියෙන මේ කෝණය සමානව දෙකට බෙදෙනවා නම් මොකක් වෙනවද? මෙතනට ගහන මේ රේඛාව මොකක් වෙනවද? BC කියන පාදයට අභිලම්බ වේ. එහෙනම් අපි කියනවා මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණයක් ශීර්ෂයේ කෝණය BAC කියන්නේ මේ ශීර්ෂයේ කෝණය. ඒක මගින් මොකද වෙන්නේ? BC පාදය සමච්ඡේදනය වෙනවා. හරි. ඒතර BC පාදේ සමච්ඡේදනය ඒ වගේම තමයි මොකක්ද වෙන්නේ? මේ ගහන මේක රේඛාව මේකට අභිලම්බ වෙනවා. කෙලින්ම මේකත් කියන්න පුළුවන් අපිට. එහෙනම් එම නිසා BC අභිලම්බ වේ කාටද? AD ට. හරි. මේකේ මම ඊට පොඩ්ඩක් නැවත මතක් කරන්න. මේ කෝණේ සමච්ඡේදනය වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මේ සමච්ඡේදනය කරන රේඛාව මොකද වෙන්නේ? එකක් මේ BC පාදයේ දෙකට බෙදෙනවා. ඒ වගේම තමයි ඒ BC රේඛාවට ඇඳ ඒ රේඛාව අංශක 90ක් වෙන හැම නැත්නම් අභිලම්බ වෙනවා. මම හිතනවා ඔය කට්ටියට මේ පාඩමේ තිබ්බ කරුණු පැහැදිලි වෙන්න ඇති. ඔයාලට මේක සම්බන්ධව කියන්නේ ටිකක් එකපාරට සමහර කරුණු ග්‍රහණය කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පොඩ්ඩක් රිවයින්ඩ් කරගෙන නැවත නැවත බලන්න. එතකොට ඔය කට්ටියට මේක හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි.